කවුරුද්දක් තිබ්බ මට මතකයි S නෑ W තුත් නෑ මැත්ස් එකේදී එහෙම නෑ මැත්ස් එකේදී මම ඒකත් try කරලා බැලුවා කියමුකෝ මේ විදිහට try කරන්න අඩේකට ගියත් අහන්නේ මොකද්ද how do I talk to a person in the reception ඉතින් ඔය කතා කරලා say hi ඉතින් මූ hi කියනවා ultimate level එකේ රොබෝ කෙනෙක් හදනවා සමහර දෛවයේ තියෙන දේවල් වෙනව නවත්තන්න බෑ ඒක ටික කාලයකදී AI වලට restrictions වැඩි වෙවි Google එකේ වුණත් යාර limit කරලා දෙන්නේ pro version වලටත් limit කරලා දෙන්නේ කියලා වෙනවා ඇත්තටම generation එකට O level එක ඉවරලා O level class කරනවා එහෙම කරන්න බෑනේ ඔයා බේස් කරන්න ඕන knowledge එක ඔයා trend එක විතරක් බලලා එහෙම ගැන එකක් නෙවෙයි ඉතින් ළමයි කැමති නැත්නම් මොකද එක්කෝ ඒ සර් කැතයි ඒක නැත්තම් O level නැත්තරම නෑ සර් මේ පන්තියක් පටන් ගන්නවා කියන්නේ එච්චර මහ ලොකු දෙයක් නෙවෙයිද සර් ඇත්තටම මං අහන්නේ සර් සයන්ස් පන්ති පටන් ගත්තා ඉංග්‍රීසි මීඩියම් කොහොමද කරගෙන ආවනේ ඒක ඇස්සේ දැන් ළඟදී ගොඩක් රෙස්පොන්ස් ආවා කියලා පටන් ගත්තා සිංගල මීඩියම් එකත් දැන් ඊයේ මම දැක්කන එකපාරට මැත්ස් එකක් අහුවෙලා ඇයිසේ මේ ඉච්චර ලේසිද මාරුනේ අන්තියක් කරන එක ලේසි නෑ සයන්ස් ඉංග්‍රීසි මීඩියම් පටන් ගත්තා සයන්ස් ඊට පස්සේ සිංහල මීඩියම් පටන් ගත්තා මැත්ස් එක පටන් ගන්න හේතුවක් තියෙනවා ඇත්තටම කිව්වොත් මම මැත්ස් මේ සයන්ස් කෙනෙක් නෙවෙයිනේ ඇත්තටම මම මුලින්ම මැත්ස් එක. ඉතින් පටන් ගන්නකොට මම මැත්ස් තමයි කරේ. මැත්ස් කරලා පස්සේ අහම්බයක් තමයි සයන්ස් වලට මං එන්නේ. ඒ කියන්නේ 2018 දී මගේ එක බැච් එකේ හිටපු ළමයෙක් මම මැත්ස් කර කර ඉද්දිද්දී එයා ළමයා මගෙන් අර සර් ડોක්ටර් කෙනෙක් වෙන්න ඉන්නේ ඒ නිසා මේ මට පොඩ්ඩක් එතකොට සයන්ස් ඩවුට් එකක් ඇහුවා අර මොකද්ද ඩයිජෙස්ට් සිස්ටම් එක. ඉතින් ඕක මං ඇන්දා බෝඩ් එකේ. ඔය බෝඩ් එකේ ඇන්ද එක තමයි පස්සේ සර් අපිට සයන්ස් ක්ලාස් එකක් පටන් ගන්නවා සර් කියන දේවල් තේරෙනවා කියලා එහෙම කියලා තමයි පටන් ගත්තේ. එහෙමයි මම සයන්ස් කරන්න එන්න වෙන්නේ නැතුව මම සයන්ස් කෙනෙක් නෙවෙයි අතර මම මැත්ස් කෙනෙක්. ඒතකොට මැත්ස් තමයි මුලින්ම ටීච් කරේ සයන්ස් ඇන්ඩ් මැත්ස් රිසල්ට්ස් මගේ ඩිෆරන්ට් එක ගත්තා නම් කවුරුද්දක් තිබ්බ මට මතකයි S නෑ W තුත් නෑ C තිබ්බා 2% විතර percentage එකක් B තිබ්බා 9% විතර percentage එකක් අනිත් ඔක්කොම දැන් ඇයි පටන් ගන්න අවුරුදු 4ක් වෙනවා දැන් මම ඔය මැත්ස් එක චුට්ටක් පැත්තකින් තියලා ඒ පැත්තකින් තිබ්බ හේතුව ඇවිල්ලා මේ මට ඇම්බිෂන් එක ආවා දැන් සයන්ස් එක දීර්ඝ කරගෙන යද්දී මට බයෝ පටන් ගන්න හිටියානේ. ඒකට බයෝ වලින් ලොකු දෙයක් කරන්න ප්ලෑන් කරා මම. ඒකට බයෝ වලින් ප්ලෑන් කරාම මම මොකද කරේ ඔය සයන්ස් එක මොකද මැත්ස් මොකක් හරි එක දෙයක් අතාරින්න ඕන මට. තියෙන කැම්පස් එකේ වැඩයි ඔය ඔක්කොමත් එක්ක මැත්ස්ද සයන්ස්ද බයෝද මට කරන්න පුළුවන් වුණේ. හරි කමන්නේ මෙච්චර කල් කරන් හිටපු මැත්ස් එක අපි පැත්තකින් තියමු. ඒ වෙද්දිත් මම නවත්තනකොටත් ළමයි 200ක් හිටුව හිටියා. ඒකට එහෙම තියෙද්දි මම යාළුවෝ කීප දෙනෙක්ට වැඩේ බාර දීලා මං ඊට පස්සේ සයන්ස් ඇන්ඩ් බයොලොජි ටාගට් කරලා වැඩේට බැස්සේ. ඒකට ඒකත් එක්ක මම මැත්ස් එක නැවැත්තුවා. හැබැයි ආසාවකින් නෙමෙයි නැවැත්තුවේ. කොහොම හරි කරලා ඊට පස්සේ සයන්ස් ඇන්ඩ් බයොලොජි තමයි කන්ටිනියු කරේ. දැන් ටිකක් මට වෙලාව තියෙනවාම නෙවෙයි. මට දැනට පොඩි ඉෂුව එකක් තියෙන්නේ මගේ ළමයිගේ ෆිසික්ස් පැත්ත චුට්ටක් අවුල් වෙනවා සමහර කට්ටියගේ කියන්නේ ඒ කියන්නේ ෆිසික්ස් කියන්නේ මගේ ඉෂුව එකක් නිසා නෙවෙයි ඒ ළමයින්ට ෆිසික්ස් වලදී කැල්කියුලේෂන් එකක් කරගන්න දුන්නම කෙමිස්ට්‍රි කැල්කියුලේෂන් එකක් කරගන්න දුන්නම ඒ ගාණක් හදන් යද්දි මෙයාලා සුළු කිරීම වලදී එතනින් එහාට ස්මාර්ට් ට්‍රික්ස් හැම දෙයක්ම පටලවා ගන්නවා ඒ කියන්නේ සමහර සිම්පල් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා එයාලට ඒක කියන්නේ මොලේට මීටර වෙන්නේ නැහැ පට ගාලා. ඒතර මම බැලුවා දැන් මගේ සයන්ස් රිසල්ට් එකට මැත්ස් කියන එකේ ප්‍රධාන වශයෙන් බලපාන මොකද ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකේ නෑනේ. ඒ නිසා ඒකත් එක්ක තමයි මම ප්ලෑන් කරේ. මොකද මම මැත්ස් ටීච් කරන විදිය ටෝටලි ඩිෆරන්ට්. අනිත් කට්ටිය වගේ නෙවෙයි. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මමත් සාක්කියමත් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තනේ. ඒතර මම සාමාන්‍යයෙන් ওই බෝඩ් එක ඉස්සරහා ඉන්න මිනිස්සෙක් නෙවෙයි. හැමතිස්සෙම මැත්ස් කරද්දි. සයන්ස් එකේදී පැය දෙකක් නම් පැය දෙකම වගේ බෝඩ් එක ඉස්සරහා ඉන්නව ගන්නවා. මැත්ස් එකේදී එහෙම නෑ. මැත්ස් එකේදී මම අත්‍යවශ්‍ය කාරණාව එක්ස්ප්ලেইন කරලා දීලා ඊට පස්සේ මම කරවන්නේ අවශ්‍ය questions ටික. අනික්කරම questions කරන්න. ඒ question එකක් ළමයේ කරගෙන යද්දි දැන් හිතන්නකෝ ළමයාට question එක අමාරුයි කියලා. මම උත්තරේ කියලා දෙන්නේ නැහැ. දැන් අනික් කට්ටිය මොනවද කරන්නේ? උත්තරයක් කියලා දෙනවා. මම උත්තරේ කියලා දෙන්නේ නැහැ. මම කියන්නේ ඔයාලට මෙහෙම කරන්න බැරි නම් මෙහෙම try. ඒකත් try කරලා බැරිනවා කියමුකෝ. මේ විදිහට try කරන්න. ඒ ළමයාව think කරවන්න පොළඹවන එක මම කරන්නේ. මොකද සර් කෙනෙක් ඇත්තරම කරන්න ඕන ඇවිල්ලා හොඳ ගයිඩන්ස් දෙන එක. නැතුව හැම දෙයක්ම කියලා දෙන එක නෙවෙයි. ඒ ළමයාව එතනට ගෙනියන්න පුළුවන් තරමට ඒ ළමයා ඒ පැත්තේ මොලේ හදන්න ඕන. ඒතර ළමයාගේ මොලේ වැඩ කරන්න ඕන නම් ළමයා ගාන හදන්න ඕන. ගාන ක්වෙස්චන් එකක් තේරුම් ගන්න කොහොමද? ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන කොහොමද ඒකට අප්‍රෝච් කරන්නේ? මේ දේවල් ටික ළමයා තමයි ඔළුවේ තියාගන්න. ළමයා ඔළුවේ තියාගන්න ඕන නම් ඇවිල්ලා මොකද කරන්න ඕනේ? ළමයා තමයි වැඩේ කරන්නේ. මම නෙවෙයි. ඒතර මම කරන්නේ ගයිඩන්ස් එකක් දෙනවා. මේ විදිහට කරලා බලන්න. මේ විදිහට කරලා බලන්න. මේ විදිහට කරලා බලන්න. එතකොට ළමයා try කරන සමහරට ළමයාට එපා වෙනවා. ඒ කියන්නේ අයි සර් කියලා දෙන්න බැරිද කියලා. සර් කියලා දෙන්නේ කියන්නේ සර් කියලා දුන්නොත් ඇවිල්ලා සර්ගේ මොලේ තමයි වැඩ කරන්නේ. ළමයා try කරන්න fail වෙලා try කරන්න ළමයාගේ මොලේ වැඩ කරනවා. ළමයාගේ මොලේ වැඩ කරන එකයි මට වැදගත්. එහෙම ළමයාගේ මොලේ වැඩ දැන් ළමයා pattern එකකට පුරුදු වෙච්ච ගමන්ම pattern එකක් නේ තියෙන්නේ මැත්ස් වල හැමෝම pattern එකට පුරුදු කරනවා. pattern එකට පුරුදු කරලා කරපාඩම් කරපු ගිර වගේ දාලා වැඩක් නැහැ. එහෙම මැත්ස් කරලා තේරුමක් නැහැ. උන්
ඒ level වලට ගියාම physics chemistry අවුල් කරගන්නවා. තනිකරම අවුල් කරගන්නවා. ඉතින් කරන්න බෑනේ. හිතන්න පුළුවන් පැත්ත ඕපන් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒ ළමයා ලව වැඩේ කරවන්න ඕන. එහෙම වැඩේ කරනවටක් තමයි මම කරන්නේ. එතකොට මම චූටි වෙලාවක් අවශ්‍ය ටික කියලා දෙනවා. question එක දීලා කරවලා සමහරට ළමයාට ඇත්තටම සමහරලාට එපා වෙන වෙලාවල් තියෙනවා. නැතුව නෙවෙයි. හැබැයි ඒ දේ අල්ලගත්තයින් පස්සේ ළමයා ආයිත් ඔය જાතිය මොන ප්‍රශ්නයක් දුන්නත් දන්නවා හිතන්න ඕන විදිය. ඒකයි දෙන්න ඕනේ. හිතන එක තමයි කරන්න හිතන එක අපි දෙන්න ඕන knowledge එකනේ. දැන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මොකද අපිට ඒක ගන්න ඕනේ. ඒක නෙවෙයි ටාගට් එක වෙන්නේ. ඒක ටාගට් එකක් තමයි. හැබැයි ටාගට් එක වෙන්න ඕන මට මේ දේ හිතන්න පුරුදු වුණාද? knowledge එක හම්බුණාද? අර නර්සරි එනකොට අර මෙක් සබ්ජෙක්ට් එන්නේ යාලව think කරන්නනේ. think කරන්න ඒකනේ අපි logically හිතන එකනේ කරන්න ඕන. දැන් එතකොට දැන් ගොඩක් අය අලුතින් එන අය chat gpt අනම්මන ඔක්කොම AI තමයි පාවිච්චි කරන්නේ සර් පොඩ හිතන්නවත් නැහැ සර්. එතකොට ඒ ළමයිව කොහොමද මේ හිතන්න ඒ පැත්ත අරගෙන ගණන් වලට හිතන්න අරන් කරන්න හදන්නේ කොහොමද? ගණන් වලට හිතන්න මෙහෙමයි අර රීසන්ට්ලි ෂෙයා කරා ආටිකල් එකක්. Gen Z වල බුද්ධි මට්ටම දැන් මිලේනියල් එකට වඩා දැන් අපේ සාමාන්‍යයෙන් අපේ ජෙනරේෂන් එක Gen Z වල බුද්ධි මට්ටම පට්ට අඩු වෙලා තියෙන්නේ. හරිද? ඒ කියලා හිතුවොත් ටෙක්නොලොජි ඩෙවලොප්මන්ට් එකයි මේ හැම දෙයක් එක්කම ළමයි හිතන පරාසය අඩු වෙලා. ඒ කියන්නේ අර හිතන්නකෝ දැන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ගන්නකෝ. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඩිසයින් කරන්න එයාගේ මොලේ වෙහෙසනවානේ. ක්‍රියේටිව් සයිඩ් එක වෙහෙසනවානේ. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ? ක්‍රියේටිව් සයිඩ් එකක් ඕන්නේ නැහැ. ප්‍රොම්ප්ට් එක ගැහුවා ආවා. දැන් එහෙම එනකොට මොකද වෙන්නේ කට්ටියට? ඒ සයිඩ් එක චුට්ට යූස් කරන එක අඩු වෙනවා මොලේ. ක්‍රියේටිව් සයිඩ් එක යූස් කරන එක අඩු වෙන්න එයාලකින් යන ඊළඟ පරම්පරාවට ඒ පැත්ත ඕල්මෝස්ට් ඔෆ්. ඒ ජාන යන්නේ නැහනේ. ඒ ජීන්ස් යන්නේ නැහනේ. ඒ පැත්ත ඔෆ්. අර අපේ working for දැන් කොහොමද දැන් ඒක එන්න දැන් ටෙක්නොලොජි වැඩි වෙනවනේ. දැන් ටෙක්නොලොජි වැඩි වෙනකොට හරිද? දැන් ඒක මත ඩිපෙන්ඩ් වෙලා දැන් සමහර මිනිස්සුන්ට chat gpt නැත්තම් මුකුත් කරන්න බෑ. හරිද? Gemini නැත්තම් ඒකෙම තමයි ජීවත් වෙන්නේ. අර කඩේකට ගියත් අහන්නේ මොකද්ද? How do I talk to a person in the reception? ඉතින් ඔය කතා කරලා say hi. ඉතින් මූ hi කියනවා. ඊට පස්සේ reception එකේ ඌත් chat gpt බලගෙන ආවද? How do I talk to a customer? හරිද? ඊට පස්සේ කියනවා you also say hi. ඉතින් hi කියනවා. අර ජෝක් වීඩියෝ කිව්වට ඕක ඇත්ත යථාර්ථයක් තියෙනවා. ඕකේ මේ ඇත්තක් තියෙනවා. තව ජෙනරේෂන් දෙක තුනක් යනකොට මට හිතෙනවා අර මොලේ මොන වගේ වෙයිද දන්නේ නැහැ. බුද්ධි මට්ටම ඇත්තටම පල්ලෙහා තියේවි ගොඩක් වෙලාවට දැන් ඔහොම දැන් chat gpt ටෙක්නොලොජි හදාගෙන යන්නත් එතරම් කල්පනා දැන් හිතන්න දේවල් තියෙනවා. දැන් එතන හිතනේවත් හදන්න ඕනේ. දැන් එතකොට ඉස්සරහට යනකොට ඒ දේවල් නැති වෙයිද? දැන් ගොඩක් කරන්නේ නැති වෙනවා. දැන් ඉස්සර දැන් අල්ටිමේට් ලෙවල් එකක් වෙනකන් යාවේ මේක. හිතන්න පුළුවන් පරම්පරාව ඉන්නකම් මෙයාලා හිතලා අල්ටිමේට් ලෙවල් එකට යාවේ. එතනින් එහාට අල්ටිමේට් ලෙවල් එක පහු කරායින් පස්සේ එතනින් එහාට ඒ හිතලා එයාලව කන්ට්‍රෝල් කරන්න බැරි ලෙවල් එකට යාවි සමහර විට. දැන් හිතන්නකෝ දැන් ඔය ඕකින් රොබෝ කෙනෙක් ආවා කියලා. මම මේ නිකන් මට හිතන දෙයක් කියන්නේ. අපි හදනවා රොබෝ කෙනෙක්. අල්ටිමේට් ලෙවල් එකේ රොබෝ කෙනෙක් හදනවා. මෑන්ස් තින්ක් කරන්න බෑ. කොහොම කරත් ඒක දෙන්න බෑනේ. මේ සෙන්සේෂන් තියෙනවා හැබැයි කියන්න පුළුවන් තින්ක් කරන්න බෑනේ. එතකොට හිතන්න මොනවා හරි දෙයක් වෙලා එතකොට ජෙනරේෂන් එකට එතනින් එහාට රොබෝ කෙනෙක් ඩෙවලොප් කරන්න මොලේ නැහැ. ජෙනරේෂන් එක ඉවරයි කියලා හිතන්නකෝ. ඩෙවලොප් කරන්නවත් මුකුත් කරන්න මොලයක් නැහැ. එතකොට ඒ මොලේ දැන් යූස් වෙලා නැහනේ. ඒ පැත්ත ක්ලෝස්. දැන් හිතන්නේ මේ රොබෝට මොනවා හරි ප්‍රෝග්‍රෑමින් එකේ වරද්දලා. මෙයාලා වරද්දලා හිතන්න ෂූට් කරන්න කියලා ප්‍රෝග්‍රෑම් වුණා කියලා. ඉතින් හිතන්නකෝ ආමියක මිලිටරි එකට යූස් කරලා ෂූට් කරන්න කියලා ප්‍රෝග්‍රෑම් වුණා. ෂූට් කරන්න කියලා ප්‍රෝග්‍රෑම් වුණාම දැන් ඒ කාලේ ඉන්න ජෙනරේෂන් එක කට්ටියට දන්නේ නැහැ නේ කොහොමද කන්ට්‍රෝල් කරන්න කියලා. එයාව ඒ ඉතින් එතනට නිකන් බුද්ධි මට්ටම වර්ධනය වෙලා නැහනේ. කන්ට්‍රෝල් කරන එක හරි ප්‍රෝග්‍රෑම් එකේ මොන හරි ඉෂුවක් આવුවොත් ඒ ප්‍රෝග්‍රෑම් එක අනිත් පැත්ත හරවන්න හරි නවත්තන්න හරි දන්නේ නැත්නම් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් ඇක්ටිව් වුණොත් ඒ රොබෝට් කෙනෙක්ට මොකද වෙන්නේ? අන්තිම මිනිස්සු වෙනකම් ඌ මරයි. ඉතින් එතනින් එහාට මිනිස්සු නැහැ. ඉතින් එතනින් එහාට ඒ වගේ දේවල් තියෙන නැතුව නෙවෙයි. ඒ කියන්නේ ඒක මාරම භයානක පැති තියෙනවා. දැන් මේක එහෙම આવොත් දැන් මේක නවත්තන්න අපිට පොඩි හරි තල්ලුවක් දෙන්න පුළුවන්ද? නවත්තන්න කියන්නේ මේ සමහර දෛවයේ තියෙන දේවල් වෙනව නවත්තන්න බෑ. ඒක කොහොමත් වෙන එක වෙනවා. හැබැයි අපිට කරන්න පුළුවන් මොකද ළමයාගේ ගැනීම පැත්ත හදන්න පුළුවන් දැනුම කියන පැත්ත වර්ධනය. කොහොමද දැන් මම හිතනවා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI ආවට ටික කාලයකදී AI වලට රෙස්ට්‍රික්ෂන්ස් වැඩි වෙවි. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ බුද්ධි ගලනේ නැත්තර නැති වෙනවා. අනිවාර්යෙන් වෙනවා. AI කියන එක දැන් හිතන්න Gemini ලා වුණත් Google එකේ වුණත් එයාලා ලිමිට් කරලා දෙන්නේ. Pro version වලටත් ලිමිට් කරලා දෙන්නේ.
ඔයාලා වීඩියෝ හදන්න පුළුවන් වීඩියෝ හදන ප්‍රමාණයක් තියෙනවා. කොච්චර ප්‍රෝ සල්ලි දීලා ගත්තත් වීඩියෝ හදන්න පුළුවන් ප්‍රමාණය අන්ලිමිටඩ් දීලා නැහැ බොහෝ දුරට. දුන්නොත් මොකද වෙන්නේ? අර වගේ ඩේන්ජරස් පැත්තකට යනවා මේක. ඇත්තටම යනවා. අපි කියන්නේ ෆෝන් ටයිමින් ලිමිට් කරන්නේ නැත්නම්, කියන්නේ ක්‍රියේටිව් පැත්ත අදින්න නැත්නම්, ඒ වගේම තාර්කික ලොජිකල් පැත්තත් එහෙමයි ඉතින්. ගණන් හදන පැත්තත් එහෙමයි. ගණන් හදන දැන් ළමයෙක්ට දුන්න ගමන් chat GPT එකේ ප්‍රශ්න දානවා උත්තරේ ගන්නවා. කරන පට්ටම ගොන් වැඩක් ඉතින්. ඒ කියන්නේ යාලා හිතන්නේ මේක මට පට්ට ලේසි. හැබැයි ඉතින් වෙන ඉෆෙක්ට් එක අර assignment එහෙම ආවත් එහෙම ඒක හිතලා කරන්නේ නැහැ කොහොමද? හිතලා කරන්නේ නැහැ. අද්දලා ගැහුවා. හැබැයි එතකොට යුනිවර්සිටි එකේ එළියට එනකොට ළමයට නොලෙජ් එක නැහැ එතන. එතන නොලෙජ් එක නැහැ ඉවරයි ඉතින්. රිසර්ච් එකක් කරද්දී එතන නොලෙජ් එක නැහැ. එතකොට එතන පට්ටවුලක් තියෙන. එතන මහා නොලෙජ් ගැප් එකක් හැදෙනවා. ඒකත් එක්ක සෑහෙනම සීන් එකක් යනවා ඕකත් එක්ක. ඒ කියන්නේ ඒක අපි දැනගන්න ඕන. ඒක එක්තරා මට්ටමකින් නතර කරන්න සහ ලිමිට් කරගන්න. ඒ ලිමිට් එක ලිමිට් වුන් නැත්තම් එහෙම මාරම කියන්නේ කෙලවෙනවා ඇත්තටම ජෙනරේෂන් එකට. මේ නැත්නම් ලොජිකලි තින්ක් කරන්න පුළුවන් පරම්පරාවක් අපිට නැති වෙනවා. එහෙම ඉන්න ළමයින්ට දැන් යාලට ඉස්සරහට O level තමයි next level ඊට පස්සේ A level එහෙම යන්න නම් යාලා තාර්කික හිතන්න බෑ. දැන් ඔක්කොම AI කියලා ගන්න බෑනේ. එතකොට ඔක්කොම මේන් බාර ගන්න ස්කූල් ටීචර්ස්ලා සහ ටියුෂන් සර්ලට. එතකොට සර්ලට තමයි ලොකුම දෙයක් එන්නේ. නෑ ඇත්තටම ලොකුම කාර්යයක් කරන්න තියෙනවා ගුරුවරු වශයෙන් ටියුෂන් කාර්යෝ කිව්වට ටියුෂන් ගුරුවරයෙක්නේ උගන්වනවානේ. එතකොට බිස්නස් එකක් තමයි වෙනම කතාවක්. හැබැයි ටියුෂන් එකේදී කරන්නේ ගුරුවරයා උගන්වන එක කරන්නේ. සහ සර්විස් එක ප්‍රොවයිඩ් කරන එක කරන්නේ. මෙයාලට තමයි හරියටම පුළුවන් ඔතන ඒ ළමයින්ගේ මානසිකත්වය කියන්නේ දැනුම වර්ධනය කර ගැනීම උදෙසා උගන්වනවා මිසක් සල්ලි හම්බ කරන්න විතරක් උගන්වන එක නතර කරන්න ඕනේ. කියන්නේ සල්ලි හම්බ වෙනවා. ඒකට වටිනාකමක් තියෙනවා. හැබැයි ඒ බුද්ධිය නොලෙජ් එක දෙන්න පුළුවන් මිනිස්සෙක් විතරක් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඒ ඇත්තටම අවංකෙන්ම සත්භාවයෙන් මේ වැඩේ කරනවා නම් තමයි හොඳ. මේ දන්න හැම එකනම සල්ලි වන්න පුළුවන් කියලා දැන් දිනේෂ් මුතුකලස ගත්තම මට සිරි කාර්යයක් බස්සලා එහෙම උදේ වල්ලා හවස බස්සනවා වගේනේ. එහෙම මිනිස්සු දැකලා එතකොට එයාලා හිතන්නේ මේක පට්ට සල්ලි හම්බ කරන්න පුළුවන් වීරේ. හැබැයි ඉතින් ඒ මිනිස්සයාගෙත් අර 2009 දී කොහොමද මම හිතන්නේ දිනේෂ් පටන් ගත්තේ ක්ලාස් 2009 ඉඳන් කාලා කට්ට කාලා 2018 වෙනකම් ලොකු ප්‍රමාණයක් එහෙම මේකක් නැහැනේ. එතකොට ඒ වෙනකම් මිනිහ අතෑරියේ නැහැනේ. කට්ට ගාවනේ සර්. අර එතකොට එහෙම ඒ කට්ටේ පේන්නේ නැහැනේ. මෙයාට පේන්නේ ඉතින් එහාට හම්බෙච්ච ඒක මෙහෙමයි. සක්සස් එකනේ. ඒකේ රූට් එකකට කාපු කට්ටේ ඒ දේවල් බලන්න නැහැ. එයාලා එළියේ අවුට් එක විතරයි බලන්නේ. අම්මා මේක ආවා ෆීල්ඩ් එකට TikTok එකේ වීඩියෝ ටිකක් දැම්මා. දන්න ටිකක් ඉගෙනනවා ඊට පස්සේ හම්බ කරන් ගියා. එහෙම මගුලක් කරොත් එහෙම අපිට මේක මේ කියන්නේ ෆීල්ඩ් එකත් එක්ක නැති වෙනවා. එකක් ෆීල්ඩ් එක නැති වෙනවා. අනිත් එක ඇත්තම දැනුමක් ළමයින්ට යන්නේ නැහනේ. මේ අර O level ඉවර වෙච්ච පොඩි උන් සමහර කට්ටිය ඉන්නවා. O level එක ඉවරලා O level ක්ලාස් කරනවා. එහෙම කරන්න බෑනේ. O level ඉවර වෙලා නම් 6 ඉඳන් 9 වෙනකන් ක්ලාස් එකක් කරලා ප්‍රශ්නයක් නැහැ. මොකද O level ඉවර වෙච්ච ළමයෙක්ට උටවත් ඒ O level ට ලකුණු 100ක් නැහැනේ. 100ක් අර තියෙන්න ඕනේ. ඒ කියන්නේ පර්ෆෙක්ට් නොලෙජ් එකක් නැහැ නේතනදී. හරිද? ඒ level සාමාන්‍ය මිනිස්සෙක් O level උගන්වනවා අඩු තරමේ A level ඉවර කරලා තියෙනවා. A level උගන්වනවා නම් අඩුම තරමේ කැම්පස් එකේ අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් කැම්පස් එකේ ග්‍රැජුවේට් කෙනෙක් හරි වෙන්න ඕනේ. ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් වෙන්න. එතකොට තමයි ඒ දැනුම පහු කරලා ආපු කෙනෙක්ට තමයි පුළුවන් කලින් ඒ දැනුමට ඇඩ්ජස්ට් කරන්න. එහෙම නැතුව කරන්න බෑ. දැන් අර ට්‍රෙන්ඩ් එකයි අරකයි මේ සර්ට් උගන්වන්න පුළුවන් ද අරකද මුකුත් බලන්නේ නැහැ. ඔය යන්නම් වාල යනවා මේ වීඩියෝස් දෙක තුනක් දාගත්තු ගමන් ඒකත් කතා කරන්නේ වෙන වල්පල් ඕන් නැති මගුල් හැම දෙයක්ම කතා කරනවා. එහෙම දැන් ළමයි වුණත් දැනගන්න ඕන ළමයින්ට උනත් මොලේ කියන දේ ඒ කියන්නේ ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගෙන් හැම පැත්තෙම මේ ළමයාට මැසේජ් එකක් යන්න ඕන අනිවාර්යයෙන්ම අපෙන් අපෙනුත් වෙන්න ඕන දෙයක්. මැසේජ් එකක් යන්න ඕන පුතා ඔයා බේස් කරන්න ඕන නොලෙජ් එක. ඔයා ට්‍රෙන්ඩ් එක විතරක් බලලා එහෙම ගැන එකක් නෙවෙයි. හරිද? කොහොමද දැන් එහෙම දැන් ජෙනරේෂන් එක තනිකර ට්‍රෙන්ඩ් එකනේ. TikTok එකේ වීඩියෝ එකක් දාපු ගමන්ම සර්ට පුළුවන් ද බැරිද කොච්චර ලෙවල් එකට ඉගෙන ගන්න තියනවාද ඒ කිසි දෙයක් බලන්නේ නැහැ. හරිද? ඒක මහා ඔව් ගොඩක් සමහර ඇත්තටම දැවැන්ත වෙනවා ෆීල්ඩ් එකේ. ඒ මිනිස්සුන්ගේ දැනුමට කිට්ටු වෙන්නවත් බෑ. හැබැයි ඒ මිනිස්සුන්ගේ කියන්නේ ක්ලාසස් කරනවා ඒ මිනිස්සුන්ගේ දැනුම ගන්න ඇත්තටම බෑ. එන අමාරු හරි කියන්නේ ඒ පට්ට දැනුමක් තියෙනවා මේ මිනිස්සුන්ට. ඒ අයට ළමයි කැමති නැහැ. ඉතින් ළමයි කැමති නැත්නම් මොකද එක්කෝ ඒ සර් කැතයි. නැත්නම් ඒ සර් සුදු පාට නැහැ. එක්කෝ ඒ සර් බැඳලා. හරිද? ඕම ප්‍රශ්න තියෙනවා හරිද? එතකොට ළමයි ඒ කියන්නේ
මෙහෙමයි දැනුම කියලා දේ ගන්න යන පාරදී දැනුම කියන දේ අපිට සමහර දේවල් ලේසියෙන් හැමෝට ඒක වටිනාකමක් නැහැ. සමහර දේවල් කට්ටක් කාලා තමයි ගන්න ඕන. කට්ටක් කාලා ගත්ත දේක වටිනාකම පට්ටටම වැඩි. හැම දෙයක්ම කටු ගන්න ඕන කියලා දෙයක් නැහැ. හැබැයි කටු කාලා ලැබෙන සමහර දේවල් තියෙන දැනුම වුණත් එහෙමයි. දැනුම වුණත් ඉස්සර කාලේ දැනුම හොයාගෙන මිනිස්සු ගියා. දැන් දැනුම කියන දේ කියන්නේ ළඟට එනකම් බලන්න. ළඟට එනකම් බලන්න. දැන් අර එෆර්ට් එකක් දාන්නේ නැහැ. දැන් හැමදේම ළඟින්ම දැන් කලින් අපි පන්ති යනකොට zoom කියන දෙයක් අපි දන්නේ නැහැ. ඒතකොට දැන් zoom එක ළඟට ෆෝන් එක අතරම ඇවිල්ලත් ඒකෙනු සමහරව ෆෝන් එක නිකන් තියලා බලන් ඉන්න කට්ටියකුත් ඉන්නවා. දැන් ඊට වඩා දැන් ලොකු සර් පටන් කිව්වා වගේ ප්‍රසන්න බද්දිතන සර්ලා චරිත දිසානායක සර්ලා කොච්චර දේවල් කරනවද? ඒ මිනිස්සු තනිකර පට්ට ප්ලෑන්. ඒ කියන්නේ මාරම ප්ලෑන් එකක් ගාලා ළමයිට මාර දෙයක් නේ දෙන්නේ. මම මොනවද දකින්නවද දැන් ප්‍රසන්න බද්දිතන මගේ සර්නේ. හරිද? ඒකට සර් මාව එච්චර නෝට් නැහැ. හැබැයි මේ මිනිස්සු වැඩ කරපු විදිය මම දැක්කනේ. ඒ කියන්නේ එයාලා දැනුම අප්ඩේට් වීගෙන ඉන්නකොට එයාලා ළමයිට දැනුම දෙන්නේ. දැන් ඒ කියන්නේ දැන් එන පොඩි උන්ට උන් ට්‍රෙන්ඩ් එකට විතරයි කරන්නේ. හරිද? ඒ කියන්නේ එහෙම තරහක්වත් එහෙම මොකටවත් නෙවෙයි කරන්නේ. එයාලට හරිය දැනුමක් නැතුව එයාලා දැනුම දෙන්න try කරන කොහොමද දෙන්නේ? ඒ කියන්නේ එතන එයාලා කරන්නේ පැටර්න් එකක් පුරුදු කරන එක. රයිස් වෙනවානේ. ඒතකොට ළමයි දෙමව්පියෝ දැනගන්න ඕන තමන්ගේ දරුවා ඉගෙන ගන්න යන තැන ඒ යන මිනිස්සයාට උගන්වන්න පුළුවන්ද සහ උගන්වන්න පුළුවන් තරම් ක්වොලිෆිකේෂන් එකක් තියනවාද කියලා. ඒ කියන්නේ දැනුමක් තියනවාද කියලා. හරිද? ඒකේ තමන්ගේ ළමයා යන ඒ ක්ලාස් එකේ ඉන්න හැම දෙයක්ම දෙමව්පියෝ දැනගන්න ඕනේ මේ දේවල්. දැන් ඒ කාලේ අපි ක්ලාස් එකේදී අපි අම්මලා අතර හොයලා බලනවානේ. මේ සර්ට උගන්වන්න පුළුවන්ද කියලා 14 5 දිනකින් අහනවානේ මේ උගන්වනවද කොහොමද සිලබස් එකක් කව ගන්නවද ප්‍රශ්න එක්සෑම් එකට ප්‍රිපෙයාර් කරනවද මොන වගේ ප්ලෑන් එකක්ද කරන්නේ මේ දේවල් අපි අම්මලා දාලා ආවෙනේ දාන්නේ ක්ලාස් එකට දාන මොනවද ඒක හොයලා බලන්න ඒ කාලේ දාන්නේ දැන් මේක දැක්කා හරි මෙයා එහෙම තමයි කියලා දැම්මා දැන් එතකොට සර් මේ අපි කතාව ආවේ ඇත්තටම සර්ගේ අලුත් ගණන් මැත්ස් පන්ති ගැන කතා කරන්නනේ ඇත්තටම මේ දැන් කලින් කිව්වා වගේ සර් මේක ඔන්ලයින් තමයි කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. දැන් අර කලින් කතා කරා වගේ සර් කලින් මැත්ස් ක්ලාස් කරනකොට බෝඩ් එකේ විතරම නෙවෙයි හිටියේ. එතකොට කට්ටිය ළඟට ගියා. එතකොට ඔන්ලයින් වලදී මොකක්ද සර් කරන්න පුළුවන්? දැන් ඇත්තටම ළමයින්ට ඔන්ලයින් වලදී උනත් දැනෙන්න ඕන සර් ළඟ ඉන්නවා කියන එක. ඒක දැනෙන සර් ගාව මොනවද තියෙන්නේ සර්? ඒක දැනෙන්න මං ගාව මෙහෙමයි. දැන් මම බෝඩ් එක ඉස්සරහා නෑ කියලා කියන්නේ මෙහෙමයි. මම එක්ස්ප්ලেইন කරලා ඉවරලා බෝඩ් එකේ පැය දෙකම කියලා දෙන්නේ නෑ කියන එක තමයි මම කිව්වේ. කියන්නේ බෝඩ් එකේ අවශ්‍ය දේ එක්ස්ප්ලেইন කරලා ළමයට ක්වෙස්චන් එක දෙනවානේ. ක්වෙස්චන් එක දුන්නාන් පස්සේ මම ඒක කරවනවා. ඒ ළමයා කරනකොට අනිවාර්යයෙන්ම ළමයාට අමාරු වෙන තරක් තියෙනවා. හැමෝම පර්ෆෙක්ට් නෑනේ. සුළුතරයක් කරයි. සමහර කඩේට ප්‍රශ්නයක් තියෙයි. සමහර කඩේට try කරાવી එහෙමයි. එහෙම වෙනකොට එයාලා අනිවාර්යෙන් දැන් මගේ එකේ අන්මියුට් කරන ඔප්ෂන් එක මම දෙනවා ළමයින්ට. ඔයාලා අන්මියුට් කරලා මගෙත් එක්ක කතා කරන්න. කතා බහ කරලා ඉන්න ඕන. එතකොට එක් ළමයෙක් මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවා කියන්නකෝ. ඒ ප්‍රශ්නෙට මම ඒකට උත්තර දෙන්නේ. එයා උත්තර නෙවෙයි දෙන්නේ. මම වෙන විදියක් කියන්නේ මේක මේ විදිහට කල්පනා කරන්න. කියන්නේ ඔයාලට ප්‍රශ්නේ එහෙම තේරෙන්නේ නැත්නම් ක්‍රමවද ප්‍රශ්නේ කියවන්න. හරිද? එහෙම නැත්නම් මෙන්න මේ පාර්ට් එක බොක්ස් එකක් දාලා මේ පාර්ට් එක මේ පාර්ටින් හයිලයිට් කරගෙන එහෙම ඔයා බ්‍රේන් එකත් එක්ක පොඩි ගේම් එකක් ගන්න තියෙන එතන. එහෙම මැච් එකක් ගහලා ඔයා මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න try කරන්න. එහෙම තමයි මම කියන්නේ. එහෙම කරලා එතකොට ඒ සිස්ටම් එක චුට්ටක් පුළුවන් කට්ටිය ගොඩක් පුළුවන් කට්ටිය හොඳටම පුළුවන් කට්ටිය මේ හැමෝටම සිස්ටම්ස් ටික වදිනවා. හිතන්න පුළුවන් සිස්ටම්ස්. ඒක හැම පැත්තෙම ඕපන් වෙනවානේ. ඒක හැම ළමයටම වටිනවා. ඉතින් ඒ හැම ළමයාම මේ සිස්ටම්ස් through try කරන්න පෙළඹ වෙනවා. එතකොට එහෙම කරනකොට ඉතින් වැඩේ ලේසියි මට. එතකොට question එකකින් question එකට මම එහෙම එයාලත් එක්ක කතා කරලා ඩිස්කස් කරලා යද්දී එයාට වැඩේ පත් වෙනවා එතනින් එයාට මීටරය. අනිත් මම පුළුවන් තරම් එයාලට හිතන විදිහටමයි හිතන්න පුළුවන් ඕපන් පැත්තක් ඕපන් කර දෙනවා. මෙහෙම හිතන්න. අන්තිමටම තමයි වැඩේ කට්ටිය මල්ල ගත්තයින් පස්සේ තමයි වැඩේ ඊළඟට ස්ටෙප් එකට අපි යන්නේ. ඒක හරියටම කෙනාර දැන් බෲස් ලී කියන මතකද කතාවක්. මම බය වෙනවා එක මිනිස්සෙක්ට කවුද බය වෙන්නේ? එකම ෂොට් එක 10000 වතාවක් ප්‍රැක්ටිස් කරපු මිනිස්සුන්ට මම පට්ට බයයි ෂොට් 10000ක් ගන්න මිනිස්සෙක්ට වඩා. කියන්නේ 10000 දේවල් කරන එකට වඩා එක දේ හරියට කරලා තිබ්බනම් ප්‍රැක්ටිස් එකක් තිබ්බනම් යාට ඒකස්සේ මොනවද නොහිතන්න පුළුවන් අතර මොනවද නොහිතන්න පුළුවන් හිතන්න පුළුවන් පරාසයක් තියෙනවා ඒ වගේ දාර වැරදින්න chance එක කොහොමද අඩු ඊට පස්සේ අඩුයි මුලින් වරද්ද ගන්න තරම් මේ අනිත් ඒ තමයි ළමයි මාර බය වරද්දන්න මට වැරදුනොත් එහෙම අවුල්නේ කියලා මම කෙලින්ම කියන්නේ මම කියන්නේ මොකද්ද මෙයාට ඔයාලා වැරදුනොත්
වැරදි කියලා තමයි තියන්නේ ලොකුටම තියන්නේ ලොකුට රතු පාටි දාගෙන වැරදි කියලා. පොත කත වෙන එක නෙවෙයි පොත ඇත්තටම පොත ලස්සන වෙනවා අර වගේ වැරද්ද දැම්මොත්. හරිද? ඒ කියන්නේ තමන්ට තමන්ගේ වැරද්ද පේන්න ඕන. තමන්ට තමන්ගේ වැරද්ද පෙන්නොත් තමයි ඒ දේ දැන්නොත් තමයි තමන් වැරද්ද හදාගන්නේ. කොහොම හරි ක්වෙස්චන් වැරදි හරි ගොඩේ එකද එතකොට තමයි කලින් ආයි මොකක් හරි ගානක් හදන්න ගියත් මට මෙතනත් මට වැරදුනා මොලේට ඔළුවේ සිග්නල් එක එනවා මීටර වෙනවනේ. එතකොට ඒ මීටර වෙන්න ඕන නම් අනිවාර්යයෙන් මෙතන මොලේට අපි පණිවිඩය දෙන්න ඕනේ මේ වාරේ මට කලින් වැරදුනා කියලා. ඉතින් මන්නම් කියන්නේ වරදින්න බය වෙන්න හොඳ නෑ. අපිට try කරන්න නැතුව මෙදින් ස්ටොප් කරනවට වඩා හොඳයිනේ ක්වෙස්චන් එක ෆිනිෂ් කරලා ඒක වැරදිද හරිද කියලා බලන එක. නෑ මුකුත්ම නොකරන මිනිස්සෙක්ට වඩා try කරලා වරදින මිනිස්සු ඇත්තටම 1000කින් සම්පත. පට්ට ඩයල් එකක් ඇත්තටම. හරිද? ඒ කියන්නේ try නොකරන මිනිස්සෙකු try කරන්නෙත් නෑ උට සක්සස් වෙන්නත් බෑ. හැබැයි try කරලා වැරදිලා එතනින් දෙයක් ඉගෙනගෙන ඊට පස්සේ ආයි කරනවා ආයිත් වදිනවා ආයිත් කරනවා ආයිත් වදිනවා මෙහෙම 10 වතාවක් 20 වතාවක් සමහරවිට 100 වතාවක් 200 වතාවක් වෙන්න පුළුවන්. වැරදිච්ච හැම වෙලාවකදී මෙතනින් යම් කිසි දෙයක් ඉගෙනගෙන ඒකේ අනිත් පැත්තට ගොඩනගා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් දිනනවා කාටවත් නතර කරන්න බෑ. ආයි මලට නතර කරන්න බෑ. ඒ වගේ ඩයල් එකක් නා. ඒ වගේ ඩයල් ඉන්නවා. ඒ වගේ ඩයල් ඉන්නවා. ඒකේ නිසා මාර මිනිස්සු ඇත්තට එහෙම වෙලා කොට දා ගන්න පුළුවන්. ඔය වගේ ප්ලෑන් එකක් තමයි දෙන්නේ. ඒකට ඒ ළමයටම ඒත්තු ගන්නවා මම ඔයාලට මේ දේ කරන්න පුළුවන් කියලා. ඉතින් එතනින් යාට ඒ බිලීෆ් එක දුන්නායින් පස්සේ ඒ ළමයා තමන් ගැන විශ්වාසයක් එනවා මට මේ ගාන හදා ගන්න පුළුවන් ඇති මම තව චුට්ටක් try කරන්න ඕන කියලා. අනිත් එක සර් දැන් Zoom online කියන කාලයක් ට්‍රෙන්ඩ් වෙලා තිබ්බා. ට්‍රෙන්ඩ් එකට කරනවා කියන එක. දැන් අපි නම් ඉගෙන ගන්න කාලේ මාරමාරු ෆිසිකල් ගියේ නැත්තම් මාරමාරු. හැබැයි දැන් සර්ට දැන් අපි දැන් කතා කරපු විදියට සර්ට පුළුවන් ඒ දේ කරන්න. දැන් අපි කතා කරපු අපිත් ඉගෙන ගත්තු විදියට සාක්ෂි විදියට අපිට කියන්න පුළුවන් ඕන ළමෙක්ට පන්ති සම්බන්ධ. එතකොට සර් මේ කොහොමද සර් පන්තිය තියෙන්නේ? කවද්ද තියෙන්නේ? පන්තිය තියෙන්නේ රාට තමයි දාලා තියෙන්නේ ටයිම් එකක් නෑ දාන්න ඇත්තටම. දාලා තියෙන්නේ ග්‍රේඩ් 10 එක තියෙනවා සෙන්සුරාදා ග්‍රේඩ් 10 එක තියෙනවා සවුන්දා රෑ 9 ඉඳන් 10 මාර 11 විතර වෙනකන් යනවා ක්ලාස් එක. ග්‍රේඩ් 11 එක අඟහරුවාදා රෑ 9 ඉඳන් 11 විතර වෙනකන් යනවා. ඊට පස්සේ පාස් පේපර් රිවිෂන් එක. පාස් පේපර් 2016 ඉඳන් 2025 වෙනකන් තනි කරම ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ ඩිස්කස් කරන්න. ඉතින් day 6 ප්ලෑන් එකක් තියෙන එක ලස්සන ප්ලෑන් එකක්. එතකොට ඒ දවස් 6ක් ඇතුළත ඉවර වෙන එක පාස් පේපර් එකක්. ඒක ලස්සනට ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඒක කරනවා. ඒක කරද්දී ඒක තියෙන්නේ සිකුරාදා රෑ 9 ඉඳන් 11 වෙනකන් තියෙන්නේ. ඉතින් ඔය තුන තමයි ෂෙඩියුල් එක දැම්මේ. අත්‍තරම අමාරු තත්ත්වයක් තිබ්බේ ෂෙඩියුල් එක දාගන්න විදියක් නැහැ. දාන්න උනේ ළමයි නිසා. සයන්ස් මැත්ස් කියන්නේ ඇත්තට O level වලට ෆවුන්ඩේෂන් එකක්. ඒක නැත්තම් O level නැත්තරම නෑ. ඒතර ඒකත් හරියට දැන් අපි දැන් කතා කරා වගේ මැත්ස් එක කොහොමද කරන්නේ කියලා සර් දැන් හොඳටම කතා කරලා කිව්වා. සර්ගේ පන්තියේ එන කට්ටිය දන්නවා, සර්ගේ කලින් ආපු කට්ටිය ඔක්කොම දන්නවා සයන්ස් එක කොහොමද යන්නේ කියලා. ඒතර සයන්ස් මැත්ස් ඩබල් බෝනස් එකක් මේ හම්බෙලා තින්නේ. සර් අල්ලගත්තා කියන්නේ ළමයින්ට ඒක කියන්නේ ආයි අර කලින් කිව්වා වගේම ඒක නිකන් ඔහේ එන එකක් නෙවෙයි. ඒක Tamanටම දැනනවා අපි කොහොමද කරේ, කොහොමද කැපකිරීම කරේ, කොහොමද මේක ගත්තේ කියන එකක් දැනනවා සර් ගාවට ආවොත්. සයන්ස් එකට කොහොමද පන්ති තියෙන්නේ? සයන්ස් එකේ පන්ති තියෙන්නේ as usual ගන්නනේ බර ගණක් තැන්වල තියෙනවා සමෘද්ධි හරිය තියෙනවා අඟහරුවාදා නිගම්බු තියෙනවා වදාදා ඔන්ලයින් තියෙනවා ඔන්ලයින් දෙකටම අපි කතා කරලා ඔන්ලයින් නේ මැත්ස් උත් ඔන්ලයින් ගන්න සයන්ස් ඔන්ලයින් දෙකටම අපි කතා කරලා එන්න කියමු. Thursday online එක තියෙනවා සයන්ස් හරිද? Thursday online science එක grade 10 5 ඉඳන් 7 වෙනකන් තියෙනවා grade 11 7 ඉඳන් 9 වෙනකන් තියෙනවා ලංකාවේ MCQ master දෙනවනේ අපි තනිකර free දෙන්නේ තනි free MCQ master හැම සෙන්සුරාදම හවස 5 ඉඳන් 6 වෙනකන් තියෙනවා ඒක හැමදාම free තියෙන්නේ ඒක join වෙන්න පුළුවන් reviews ලියන් එන්න පුළුවන් ඊට පස්සේ MCQ master ඉවර වෙච්ච ගමන් සෙන්සුරාදා 6 ඉඳන් 8 වෙනකන් රැට past paper revision එක පටන් ගන්නවා ඉතින් ඒ science එක තනිකර ලංකාවට online දෙන එක ඉතින් maths එක අර මම කලින් කිව්ව විදිහට ඒ ටික set වෙනවා ඉතින් ඒත් අමතරව බ්‍රහස්පතින්දා online ඊට පස්සේ සිකුරාදා ෆිසිකල් අපේ දේවල තියෙන්නේ ඊට පස්සේ සෙන්සුරාදා කැන්ඩි තියෙනවා ඒ වගේම අකුරු ටීම් කම්ප්ලීට් බ්‍රාන්ච් එකේ තියෙනවා සෙන්සුරාදා ඉතින් ඔය වගේ ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙනවා වැඩ කරගන්න ඔයා එන්නේ 10 වසරට බිඳුවේ ඉඳන්ද කිසිම දෙයක් මූලික දැනුම නැද්ද කමක් නැහැ එන්න එක දවසක් ඇවිල්ලා බලන්න සයන්ස් මැත්ස් මේක තමයි ඔයාගේ තැන අන්සර් සර් කියන්නේ ඔයාගේම ගුරුවරයා වගේ අයි ඇවිල්ලා බලන්න බින්දුවෙන් ආවත් කොට දානව නේද සර් කොට දානවා අනිවාර්යෙන් දානවා කොහොමද සර් අයි
ඒක කියන්න සර්ගාවට આવොත් nothing. නැති ඒ කියන්නේ nothing. Simple. අනිවාර්යෙන් simply දාගන්න පුළුවන් ඒක. එහෙනම් With කියන්න knowledge. මොකක්ද WhatsApp message එකක් දාන්න ඕනද කොහොමද සර් පන්තිරේ යනවා ඔව් පන්තිරේ යනවා මැසේජ් එකක් දාන්න 07යි 63යි 63යි 11යි 77. WhatsApp message එකක් දාන්න කොල්ලක් ගන්න සම්පූර්ණ විස්තර අපේ coordinators දේවි ඒකත් එක්ක join වෙන්න පුළුවන්. කලින් මොනාරි මිස් වෙලා තියෙනවා recordings තියෙනවා ඒකත් අරගෙන ලස්සනට වැඩි plan කරලා කරගෙන යන්න පුළුවන්. ඉතින් අනිත් දේවල් තියෙනවා පන්තිරේ අපි කතා කරගමුනේ. අනිවාර්යෙන්